දවසක් උදා වුණා. අපේ පුංචි අන්තරේ මාමගේ පුතා එක්ක මාමලාගේ ගෙදර ඉඳන් ආයෙම ගෙදර එන අතරමඟදී ලොකු බඩගින්නක් දැනුණා. මොලයා බඩ පුරු ගානවා. හොඳටම බඩගිනි නොවේ. ඔව්වයි යන්ඩි. මාත්වේ මට පිට බලබලාම යාවේ. අපිට කන්න ගඩා ගෙඩියක්වත් නැද්ද කියලා. අතේ සතයක්වත් නෑනේ. කඩපිලෙන්වත් මොන හරි ගන්න. තව ටිකක් වටපිට බලබල යමු අයියන්ඩියේ. මොලයා අන්න අතත් අයාච්චි වරක ගෙඩියක් තියන් ඉන්නා විකුණන්න. හොප්පේ විශාල ගෙඩියක් නොවේ. ආච්චි මේ වරක ගෙඩිය කීයද? මේ අන්දරේ පුතානේ මේක 55යි. අත 55යිද? මේ හොඳ රජ වරක ගෙඩියක් පුතේ. මේ ළමයි මේක ගන්නවද? ඒක තමයි අපිත් මේ බැලුවේ. මොලයා බඩගින්නට මේකත් හොඳ නේද? එහෙනම් දෙන්නකෝ ආච්චි. අපි කාලම පණක් දෙන්නම් ආච්චි. ආයේ ඒකට මොකද? නොදන්න ඇයෝ කාලා පණන් ගෙවන්නකෝ. අන්දරේ මලයයි දෙන්නම වරක ගෙඩිය උස්සන් ගිහිල්ලා පාරායිනක තියාගෙන රස කර කර කෑවා. අන්දරේ අයියන්ඩි කොහෙන්ද දැන් මේ ආච්චිට සල්ලි පණන් දෙන්නේ? මොලයා මුලින් කාලා හිටියනම් සල්ලි ගෙවන හැටි මම බලා ගන්නම්. එහෙමයි. මොනා වුණත් වරකනම් පංකාදු 5යි නේද අයියේ? දෙන්නම රස කර කර වරක ගෙඩිය ඉවර වෙනකම්ම කෑවා. වරක ගෙඩිය කාලා කොස්සට ටිකක් එතනම ගොඩ ගැහුවා. ආච්චි මෙතන තියෙන කොස්සට කීයද? මේ කොස්සට ගොඩම පණම් 2යි. ආච්චි මෙතන කොස්සට ගොඩයට 200ක් විතර තියෙනවා. මේ කොස්සට ටික අරන් 55ක් අඩු කරලා ඉතිරි සල්ලි ටික මට දුන්නා නම්. ඉතින් ආච්චි අම්මටත් ඒ ගැන ලොකු නිනාවක් නෑ. කොස්සට ටික ගැනලා වරක ගෙඩිය සල්ලි අඩු කරලා ඉතිරි සල්ලි අන්දරේට දුන්නා. කොහොමද මලයා මගේ වැඩ? අම්මේ අයියන්ඩි කොහොමද වැඩේ? 55ක් වටින වරක ගෙඩිය නිකම්ම කාලා 50 ඉතුරු තබුණානේ. ඇයි අයියන්ඩි එහෙම සත කපට වැඩක් කළේ? එහෙම නොකර බෑ මලයා. ගිය සතියේ වැලගෙඩියක් ගන්න ගිය වෙලාවේ මාව රවට්ටලා 55 වැලගෙඩියකට 10ක්ම මගෙන් ගත්තා ආච්චි. ඒ හින්දා ගෙදර ගිහින් තාත්තගෙන් ගුටි කණ්ඩත් උනා. තාත්තා ගිහිල්ලා හති 55යි කිව්වලු. මාව ආච්චි රවට්ටලා තමයි 10කට විකුණලා තියෙන්නේ. ගිය සුමානේ මගෙන් වැඩියෙන් ගත්ත 55 තමයි මේ සතිය ආච්චිගෙන් මම පියවගත්තේ. අම්මෝ අයියේ ඔයා තමයි දවසකටවත් මිනිස්සයා. පුතා වේල පහින්ම ඇවිල්ලානේ. ඔව් අම්මා. ඇවිදලාම ඇඟට හරීම තෙහෙට්ටුයි අම්මා. එන්නකෝ මම පුතා කැමතිම කෑම වර්ගයක් හැදුවා. මොනවද අම්මා? මඤ්ඤොක්කාල තම්බලා උඹලකට දාලා කට්ට සම්බෝලයක් හැදුවා. පංකාදු 5යිනේ අම්මා. රසයි අම්මා. උඹලකට සම්බෝලේ නම් ආය කියලා වැඩක් නෑ. පුතේ මම පහල ගෙදර විමල නැන්දට මේ පාර්සලේ දීලා එන්න. පුතා කාලා භාජන ටිකත් හොදලා දාන්න හොඳේ. සෝදමු අපි සෝදමු අපි සෝදමු. හොතේනේ ලොකු උඹලකට කෑල්ලක් නොවේ. ඒක තමයි අද සම්බෝලට යහමින් උඹලකට දාලා තිබ්බේ. කොහොමද මේ උඹලකට කෑල්ල මං කන්නේ? මේක කැවුමක් අග්ගලයක් වගේ කන්නත් බෑ. අම්මගෙන් බැනුමක් නොහා කොහොමද මම මේ උඹලකට කෑල්ල කන්නේ? අම්මේ ඉවසන්න බෑ. ඕයි කැක්කමයි අම්මේ. මයි පුතා ඔණ්ඩන්නේ. ගේ වැට ගාවට එනවා සද්දේ. අනේ
මොකද මයි පුතා? දත කැක්කුමයි අම්මා. අපේ හදිසියෙම යා කෝකටත් වෙද මහත්තයාගෙන් බෙහෙත් ටිකක් ගමු. යා. තාත්තා පැලේ ඉඳන් ගෙට එන වෙලාවනේ අම්මා. තාත්තා ගෙදර ඉඳි ගෙදර කවුරුත් නැති වුණා බය වෙයි. අම්මා හිටින්නේ. මං ගිහින් අරන් එන්නම් අම්මා. මයි පුතාට පුළුවන්ද තනි පංගලම ගාටන්න? මට පුළුවනි අම්මා. අන්දරේ අඬාඩම විකාට වෙදගෙදර යන පිටත් වුණා. දත කැක්කුමක් ආවා මගේ අම්මේ. ඌ ඉරිදෙනවා මගේ දත අම්මේ. වෙද මහත්තයා මොකටයි අම්මේ. උඹල කඩයක් තිබුණත් හොඳ වෙයි මගේ බුදු අම්මේ. කවි කියා විනෝද වුණු අන්දරේ ආයම ගෙදරට ගියා. මයි පුත්තු තාම අඬන්නේ? දතේ කැක්කම තාම අඩු නැද්ද? පෙතරාල මාම දතේ කැක්කමට බෙහෙතක් දුන්නේ නැද්ද මයි පුතේ? අනේ මොන බෙහෙත්ද? උඹල කඩයි රත්තුලුනේ කොට්ටපුලුයි කන්න කිව්වා. අනේ මං කොහමද මේ දතේ කැක්කම තියන්නේ වහපන්නේ? මට නම් උඹල කඩ කන්න බැරියෝ බුදු අම්මේ උඹල කඩ මට එප්පෝ. එහෙම කිව්වද? අම්මට මේ පුතාගේ විලාපේ ඉවසුම් දුන්නේ නෑ. හා නාඩ ඉඳින් මයි පුත්තේ. ඔහොම ඉන්නකො පුත්තේ. මං උඹල කඩයි රතුළුනේ කොට්ටපොළේ වංගෙඩිය දාලා හොඳට රහට කුඩු වෙන්න කොටලා දෙන්න. එතකොට ලොකුවට හප ඉන්න දෙයක්වත් නෑනේ. ඉක්මනින් කෑ හැකි. අම්මා කිව්වා වගේම ඉක්මනින් උඹලකඩ කොටලා දුන්නා. අන්දරේ අඬාම උඹලකඩ ටික කටට හලාගත්තා. මොකද පුතේ එහෙම කන්න පුළුවන් නේද? ඔව් අම්මා. එහෙමනම් ඔක්කොම කෑ හැකි. මේ මං ඔක්කොම කෑවෝ. අනේ දැන් උඹලකඩ දොලතුක හොඳද මාය පුත්තේ? ඒ මොකක්ද අම්මා කිව්වේ? මාව තම්බන්න නම් තව ලුණු ගොරක මදි මාය පුත්තේ. පුතාගේ සැට කපටකම් මේ අම්මා දන්නේ නැතු ඈ. බොරු කියලා අම්මව රැවට්ටුවා නේද මාය පුත්තේ? මම බෙහෙත් අට්ටෝරෝ කියද්දිම දැනගත්තා පුතාගේ උප්පර වැට්ටිය ගැන. අනේ අම්මේ තාත්තට කියන්න එපා අම්මේ. මලයත් ඇවිල්ලා මට කිව්වා ආච්චි අම්මව රවට්ටලා හොරෙන්ම වරක කාපු හැටි. වෙන කවුරු බොරු කරත් මාය පුතා බොරු කරන්න එපා. ආයේ කවදාවත් කාවත් රවට්ටලා බොරු කියලා පව් සිද්ධ වෙන වැඩ කරන්න එපා. හොඳේ? අනේ සමාවෙන්න මයි අම්මා. අම්මා ඉස්සරහා හොඳටම ලැජ්ජ වුණු පුංචි අන්දරේ එදා ඉඳන් කාවවත්ම රවට්ටන්නේ නැතුව ඉන්න හැම වෙලේම උත්සාහ ගත්තා. කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.